ආයුබෝවන්. ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉන්දියාප්ප වට්ටි නැතුව ඉන්දියාප්ප හදාගන්න විදියක්. ඉතින් මේ සඳහා අපට ඕන වෙන්නේ කෙසෙල් කොළ හරි කැන්ද කොළ හරි මේ කොළ වර්ග දෙකකින් එකක් අරගෙන හොඳට පිරිසිදු කරලා පොල් තෙල් ටිකක් ගා ගන්න ඕනේ. එතකොට අපට ඉන්දියාප්ප එක ගලව ගන්න ලේසියි. එහෙනම් අපි දැන් බලමු ඉන්දියාප්ප ටික හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඉන්දියාප්ප මිශ්‍රණය හදාගමු. මම අද විජේ ඉන්දියාප්ප පිටි එක තමයි ගත්තේ. අපි මුලින්ම පිටි ටිකක් භාජනයකට දාලා ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගෙන වතුර එකතු කරලා පිටි මිශ්‍රණය හදාගන්න ඕනි. මම ඇල් වතුර තමයි එකතු කරේ. මොකද මේ පිටි එක ඇල් වතුරේනුත් හදන්න පුළුවන් කියලා දාලා තිබුණා. එහෙම නැත්නම් මද රස්නේ උණු වතුර තමයි ගන්න ඕනි. පිටි මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි ගන්න ස්ටීමර් එකට මේ විදියට ලෑස්ති කරගත්ත කෙසෙල් කොළය හෝ කැන්ද කොළය තියලා ඒකට ඉන්දියාප්ප එක වක් කරන්න තමයි තියෙන්නේ. මේ විදියට ඉන්දියාප්ප හදන එක ඇත්තටම හරිම ලේසියි. මොකද ලොකු ප්‍රමාණයක් හදන්න ඕනෙත් නැහැ. මේ වගේ ඉන්දියාප්ප දෙකක් උපරිම 3ක් කෑවහම එක්කෙනෙක්ට හොඳටම ඇති. එතකොට කාලයත් යන්නේ අඩුවෙන්. ඉන්දියාප්ප වට්ටි හොද කරදර වෙන්න ඕනෙත් නැහැ. එතකොටත් හරිම ලේසියි අපට. මොකද අපි මේ වගේ දේවල් වලට ටිකක් කම්මැලිනේ. මෙන්න මේ විදියට තමයි ඉතින් මම ඉන්දියාප්ප ටික හදාගත්තේ. මම හිතනවා ඊට පස්සේ ඔයාලත් ඉන්දියාප්ප හදනකොට මේ විදියට try කරලා බලාවි කියලා. මොකද ඔයාලගේ කාලේ ගොඩාක් ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් ආයෙත් ඉක්මනටම ඔයාලව හමු වෙන්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.